යාළුවනේ අද මම ප්ලේ කරන්න යන්නේ Minecraft. අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද සර්වයිවල් වලින් ගෙදරක් හදලා ඒකට ක්‍රියේටිව් වලින් බඩු දාන්න විදිහ. බලා ගන්නකෝ. ඉස්සෙල්ලාම ලයිට් අප් කරගන්න ඕනේ. මම ලොන් වෝල් එකක් ගහුව ක්‍රීපර්ස්ලා ඇවිල්ලා පුපුරන හින්දා. එතකොට මගේ ගෙදරට ඩැමේජ් වෙන. දැන් අපි කරුවල තැන ලයිට් අප් කරගෙන ඉමු. එන ගොඩක් කළු වරයිනේ. බලාගෙන ගියාම කවුද හිතුවේ මෙතන කරුවලයි කියලා. තව පොඩේ සොම්බි ස්පෝන් එකක් තිබ්බනම් සොම්බිලා ස්පෝන් වෙනවා. අතුලා ලයිට් අප් කරගෙන ඉමු. මේක තමයි ගෙන්චාටි රූම එක. ඇතියන්ද ඒක ලයිට් අප්. දැන් සොම්බිලා ක්‍රීපර්ස්ලා කවුරුත් එන්නේ නැහැ. දැන් මේ ටෝච් හතර එළියට දාන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි ගන්න ඕනේ ෆර්නස් එකයි වැක්සෙට් කොපර් චෙස්ට් එකයි ඕක් සෙල්ෆ් එකයි චෙස්ට් එකයි තාපොඩෙන් ට්‍රැපර් චෙස්ට් එකක් ගන්නවා ලැන්තර්න් එකයි ක්‍රාෆ්ටර් එකයි අයන් ඩෝ එකකුත් ඕනේ මොකද එතකොට හයිය දොරක් තියෙන්නේ දැන් අපි අයන් ඩෝ එක දාගෙන අතින් අරින්න බෑනේ මම හිතන්නේ ලීවර් එකක් ඕනේ අපි ලීවර් එක දාගෙන ඉමු හැබැයි ලීවර් එක දාගෙන ගියාම වෙලා යනවා ප්‍රෙෂර් ප්ලේට් එක තිබ්බම හොඳයි අර ප්‍රෙෂර් ප්ලේට් එක මගේ නෝ අතනක් තියෙනවා අයියෝ දැන් ඉතින් සර්ච් කරමුකෝ ඕක් ප්‍රෙෂර් ප්ලේට් අයන් ප්‍රෙෂර් ප්ලේට් එක ගත්තම ඉවරයි දැන් ඉතින් දාන්න තියෙන්නේ ඔටෝ ඩෝ එක ඒක සුපිරි නැනුණා දැන් අපි තාම පොඩි ට්‍රැප් එකක් ලැබෙන ඔතනින් දාන්න නැත අපිට හරි දැන් දින බඩු ටික දාගන්න ලැන්තර්න් එක මෙතනින් දාගන්න ඕනේ ක්‍රාෆ්ටර් එක කොතනින්ද අතන ලාර්ජ් චෙස්ට් එකයි එතනත් ලාර්ජ් චෙස්ට් එකයි ඔතන කොප්ප එකක් නෑ අපි ඔක්සල් ටිකක් ගන්නකොනේ එතනත් දැම්මා එකයි තුමු අයන් වල සද්දේ හොඳයි ඒක ලස්සනයි ආයෙ දාන්න ඕනේ කොපර් චෙස්ට් එක තමයි අලුත් කොපර් අප්ඩේට් එක බැලුවනේ කවුරු හරි Minecraft ගහන්න කැමති නම් දාගන්න ටී ලෝන්චර්
crafting table එකක් කරගෙන දැන් crafting table දාන්න ඕනේ. දැන් furnace එතන අනවශ්‍ය දේවල් අයින් කරගන්න බෑ. මම දැන් ඌරු අපි ගාව ඉන්නවා. මගේ ගෙදර ගාව. මේ කෝකෝ ගන්නේ ඉක්මනට අපි ලූන් ටික ඉගම්. මම එන්චාන්ට්මන්ට් ටේබල් එකක් ගත්තා. ඇනිලුත් අරගත්තා කියනවා. ඒකල්ල මෙතන ඉඳලා. ලූන් එක අරහෙන්දම නම් ඉවරයි. එතන හරියන්නේ. ඕ අර කෙරෝල හොඳයි. ඇනිල් හිස් සද්දේ ඒක වැරදි පැත්තට වැදුනේ. කමන්නේ. අපි ඇතුලේ දාමු. book shelves හොයනවා. books තියෙන්නේ. redstone blocks ගාවට ගියා. book shelves අර තියෙන්නේ. ඇතියන් දැන් හොයාගත්තා. glowing sand ටිකුත් අරගත්තා. එතකොට potion හදන්න පුළුවන්. ඒ ටික අපේ enchantment room එකෙන් තියාගන්න ඕනේ. දැන් රෑ වෙලා. ඒකයි ඔය ජරා මියුසික් එකක් එන්නේ. නිදාගත්තොත් හොඳයි. නැත්නම් සොම්බිලේ. මට නම් අවුලක් animation දාන්න villagers අපිට ඔළුවක් තනනවා
අනවශ්‍ය බඩු ටික එළියට දාන්න. ආම ස්ටෑන්ඩ් ටිකක් හොයාගන්න ඕනේ. හොයාගත්තා. ඇති යන්තම්. දැන් දාගමු. හොඳම ආවරණ ටිකක් දාගන්නවා. එතකොට හොඳයි. අප්පා කැඩුනනේ. දැන් මට චෙරි ලොග් එකක් ගන්න වෙනවා. sorry jelly planks. හරි. දැන් ආම ස්ටෑන්ඩ් ටික දාගමු. මං හිතාගෙන ඉන්නේ ඔන්න ඕකට ඕපි ආම එක. ටිකක් කැන්සල් වුණා. කවන්නේ අපි දාගමු ආවස් ටික. දැන් අනවශ්‍ය දේවල් ටික එළියෙන් දාගත්තොත් හොඳයි. දැන් තියෙන්නේ ආමස් ටික ගන්න. එදරයිට් ටිකයි ඩයමන්ඩ් ටිකයි. ඒක දානකොට කොලාතු දානවා වගේ සද්දයක් එන්නේ. ඒක ඇත්තනම් කමෙන්ට් එකක් දාන්න. එදරයිට් වලට මං වැඩි ආස නැහැ. හැබැයි ටෙක්ස්චර් එක වැඩිනේ. මං නම් ආස ඩයමන්ඩ් වල. මොකද ඩයමන්ඩ් ලස්සනයි. ඔයාලගේ කමෙන්ට් එකක් දාන්න. ඇත්තම කිව්වොත් මම මේක පාවිච්චි කරන්නේ නැහැ. මම හදන්නේ මොඩර්න් හවුස් එකක්. මං දාලා තියෙන ඇනිමේෂන් පැක් එකේ මට බෑ දාන ඒවා ගන්න. ඔය එන්චාන්ට්මන්ට් ටේබල් වලින් එන්චාන්ට් ගන්න පුළුවන්. ඔය ආමර්ස් ගන්න බෑ. ඒ මෝඩ් එක තමයි ඇනිමේෂන් මෝඩ්. ඔයා දාගන්න එක තියෙන මොඩ්රිත් එකේ. ඔයාලා මයින්ක්‍රාෆ්ට් ගන්න ඕනේ නම් ටී ලොන්ච් එක පාවිච්චි කරන්න.